අද අපි ඇවිල්ලා ඉන්නේ මාතලේ සුරතල් පක්ෂීන් නැති කරන ඒ වගේම අපේ ජෙම් ෆාමා ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන මල්ලි කෙනෙක් හම්බෙන්න. ඉතින් මෙයා ටික කාලෙක ඉඳන් අපේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන කෙනෙක්, ජෙම් ෆාමා ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන කෙනෙක්. ඉතින් මෙයා පරවි හදන කෙනෙක් නෙවෙයි. මෙයා සුරතල් පක්ෂීන් හදන කෙනෙක්. ඒ කියන්නේ ලව් බර්ඩ්ස්ලා, ෆින්චර්ස්ලා, එතකොට කොකටේල්ස්ලා, සන්කනුවස්ලා වගේ කට්ටිය හදන කෙනෙක්. ඉතින් අපි මෙයාගෙන් අහලා බලමු මෙයා කොහොමද අපේ ප්‍රොඩක්ට්ස් ගැන දැනගත්තේ, ඒ වගේ තියෙන ප්‍රතිඵල කොහොමද, ඒ වගේ මෙයාගේ හොබි එකක් කරගෙන යන්නේ කොහොමද වගේ දේවල් ටික ගැන. අපිට ඔයාගෙන පොඩි විස්තරයක් කියන්න. මම බුල්වින් හයිස්ට්. මම ඉන්නේ මාතලේ. මම දැන් හොබි එකක් වශයෙන් කුරුල්ල ඇති කරන එක කරන්නේ. මම දැන් ඇති කරනවා, මම කොකටේල් ඇති කරනවා, සම්පූර්ණ යන වගේ කුරුල්ල ඇති කරනවා. ඔව්. මම ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ගොඩක් දුරට දැනගත්තේ මම ගොඩක් කලාවට Facebook එකේ අරගෙන යද්දී සත්තු ගැන ගොඩක් හොයනවනේ. ඒකට මම ඔයාලගේ ප්‍රොඩක්ට් වලට හොඳ රීච් එකක් කරනවා දැකලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ප්‍රොඩක්ට් එක මම මුලින්ම දකින්නේ Facebook එකේ. ඔව්. ඒතකොට මම ඔයාගේ මේ Facebook එක මට ඒ ඔයාගේ ප්‍රොඩක්ට් එක මට යූස් කරන්න හොඳද බලන්න. මම ඔයාගේ බැලුවා කමෙන්ට්ස් අරම බලද්දි ඔයාලට හොඳ රීච් එකක් තියෙනවා. ඊට පස්සේ බලද්දි මටත් පාවිච්චි කරලා බලන්න හිතුණා මගේ සතුන්ට. දීලා බලන්න කන්ඩිෂන් එක. ඔව්. මම දැන් මාස 2 වෙනදලා පාවිච්චි කරා. පාවිච්චි කරද්දී මට දැන් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඔයා අපේ ප්‍රොඩක්ට්ස් දැන් කොච්චර කාලෙක මාස 2ක විතර ඉඳලා පාවිච්චි කරනවද? පාවිච්චි කරනවා. ඒ වගේම දැන් ඔයා මෙයා ඒ කියන්නේ මේ සත්තු හදන්න අරන් කොච්චර කාලෙද? මම මුලින්ම හොටෙල් ජෝඩුවකින් තමයි මුලින්ම පටන් ගත්තේ. ඔව්. ඒ දැන්ට අවුරුදු 2කට විතර කලින්. ඔව්. දැන්ට මම ගාව හොටෙල් ජෝඩු 4ක් ඉන්නවා. සංකෝණ කෙනෙක් ඉන්නවා දැනට. ඒ කොට්ටිය තමයි මම දැන් යූස් කරන්නේ. කොකටේල් නම් ගොඩක් වෙලාවට බ්‍රීඩින් තමයි යන්නේ. මම දැනට මෙයාට විතරක් පාවිච්චි කරනවා ජෙම් ෆාම් එකේ මල්ටිවිට් එකයි all in one කියන ප්‍රොඩක්ට් එක. ඒ දෙක මම දැන්ට මෙයාට පාවිච්චි කරනවා. හරි. ඔයාලට පේන ඇති මම all in one එකම යූස් කළා. මම කලර්ස් එහෙම ඇවිල්ලා තියෙන විදිය. පොඩ අපි අරගෙන පෙන්නමුද යා? ඔව්. එන්න. ඔයාලන්ට පේන ඇති මම කලර්ස් එහෙම හොඳට ඇවිල්ලා තියෙනවා. ඔව්. මෙයා ඇත්තට ලොකු වයසක එක්කෙනෙක් නෙමෙයි, පොඩි වයසක එක්කෙනෙක්. ඒ වුණාට මම හොඳට කලර්ස් තියෙනවා මට බලන්න පුළුවන්. ඕල්ලින් ටොනික් එක දීලා තමයි මෙහෙම කලර්ස් එක ඇවිල්ලා තියෙන්නේ. මම දැන්ට කොකටේල්ලාට ඉස්සරහට පාවිච්චි කරන්න බලන බ්‍රීඩින් ප්ලස් එක. ඒ කියන්නේ ඔයා බ්‍රීඩින් උත් කරනවා? මම කොකටේල් බ්‍රීඩින් තමයි කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් කොකටේල්ලා ජෝඩු ඉන්නවා වගේ. දැනට කී දෙනෙක් වගේ ඉන්නවද? ජෝඩු 3ක් ඉන්නවා. ඔයාලට දැන්ට එක ජෝඩුවක් පෙන්වන්න පුළුවන්. අනිත් අය විතර දාලා ඉඳලා කලද කරපුවා. අපි ඒගොල්ලෝ ඩිස්ටර්බ් කරන එක හරිනේ. එයාලා ප්‍රයිවසි එක පිළිගන්න ගන්නවා. දැන්ට දෙන්නෙක් ඉන්න තාම බිත්තර දාලා නැහැ. ඒ එයාලා බිත්තර දාන්න ලෑස්ති වෙනවා. ඔව්. අපිට ඒ දෙන්න බලන්න පුළුවන්. හරි. දැනට මෙයා ඉන්නවා. මෙයා ෆුල් හෑන්ඩ් ටේම් එක කෙනෙක්. ඕගොල්ලන්ට පේන ඇති මෙයා. අතටම හුරු වෙලා ඉන්නේ. හුරු වෙලා ඉන්නේ. ටිකක් දගකාරයෙක්. ටිකක් දගයි. ඕගොල්ලන්ට පේන මම මෙයා ගේද්දි මෙච්චර කලර්ස් තිබ්බේ නැහැ. ඔව්. ග්‍රීන් කලර් එකයි යෙලෝ කලර් එකයි විතරයි දකින්න පුළුවන් නේ. දැන් එයාගේ ඔයගොල්ලන්ට පේන ඇති රතු පාට ඇවිල්ලා තියෙනවා, කොළ පාට තියෙනවා, කහ පාට තියෙනවා, නිල් පාට තියෙනවා. ඔයා කියන්නේ මේ ජෙම් ෆාමා ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා, ඒ කියන්නේ all in one tonic එක මල්ටිවිට් එක පාවිච්චි කරලා තමයි මෙයා මෙහෙම ඇක්ටිව් ඉන්නේ. ඒ වගේ මෙයා මෙහෙම කලර්ස් ආවේ. ඔව්. පේනවා ඉතින් හැම වෙලේම කරේ අතේ ඇක්ටිව් එකේ ඉන්නවා. ඔව් හරිම දගකාරයෙක්. ඒ වගේම එයා හරි නිරෝගී සතෙක් කියලා අපිට පේනවා. ඉතින් ඒ වගේ ඔයාට ලබා ගන්න ඕන අපේ ජෙම් ෆාමා ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න. ඔයාගේ කලර්ස් කියපු ඒ වගේම නේද ඇක්ටිව් නැති සත්තු. ඇක්ටිව් වෙන්නේ සත්තු ඇක්ටිව් වෙනවා. මගේ කොකටේල්ලට සාමාන්‍ය ලෙඩක් ඇවිල්ලා මෙයාගේ කස්ටමර් සර්විස් එක හරි හොඳයි. ඔව්. මං යාළුවාට හැව මොනවද කරන්න ඕනේ කියලා මෙයාගේ ටීම් එක අපිට හොඳ උදව්වක් දුන්නා. දැන් ඒ දෙන්නත් ඔයාලට පෙන්වන්න පුළුවන්. ඒ දෙන්න තමයි මම දැන් කිව්වේ තාම බ්‍රීඩින් වලට සූදානම් වුනේ නැත්තේ. ඒකයි ඒ දෙන්න පරක්කුනේ. අනිත් කට්ටිය සූදානම් වෙලා ඉන්නේ බ්‍රීඩින් වලට. ඒ දෙන්න දැන් ඔයාලට පෙන්වන්න කිසිම ලෙඩක් නැතුව හොඳට ඉන්නවා. එයාලගේ ලෙඩේ තිබ්බේ. එයාලා කටු කුඹගෙන එහෙම හිටියේ. මං ඔයාලට කෝල් එකක් දීලා අපේ 4-in-1 එකකින් යූස් කළා තමයි එයාලගේ ඒක තමයි 4-in-1 tonic එක. ඔව්. මෙන්න මේක යූස් කරලා ඔයාලට මේ ලෙඩේ හොඳ කරගන්න පුළුවන්. බලන්න පුළුවන් ඒ සත්තු ගැන කිසිම ලෙඩක් තියෙන ඇක්ටිව් එක කොහමද එයාලගේ කන්ඩිෂන් එක කොහමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා බ්‍රීඩින් කරනවා කියලා කිව්වා. ඔව් බ්‍රීඩින්. ඒකට ඔයා අපේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවද? ඔව් ඒක මම දැන්ට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා බ්‍රීඩින් ප්ලස් කියන එක. ඔව්. දැන්ට ඒකේ මම දැකලා තියෙනවා කමෙන්ට් කරලා තියෙනවා ගොඩක් අය බ්‍රීඩින් ප්ලස් එක පාවිච්චි කරන්න කියලා. මට දැන් විශ්වාසයකුත් තියෙනවා මම දැන්ට මේවා පාවිච්චි කරලා මට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඔව්. බ්‍රීඩින් ප්ලස් එක පාවිච්චි කරලා ප්‍රතිඵලයක් ගන්න මම බලාපොරොත්තු වෙනවා හොඳ. මේ මල්ලි වගේම මේ දුල්මින් මල්ලි වගේ ඔයගොල්ලෝ ඇති කරන සුරතල් පක්ෂීන්ගේ එහෙම නැත්නම් පරවියන්ගේ
කොලිටි එක වැඩි කරගන්න. ඒගොල්ලන්ගේ නිරෝගීකම වැඩි කරගන්න, ඒගොල්ලන්ගේ පිහාඩු වල ෂයින් එක, ඒ වගේම කලර්ස් වැඩි කරගන්න, ඒගොල්ලන් ඇක්ටිව් තියාගන්න, ලෙඩ රෝග අවම කරගන්න ජෙම් ෆාමා ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා පුළුවන් ඔයාලට මේවා කරගන්න. ඉතින් අපි ඊළඟ ෂොට් එකෙන් බලමු එයා කොහොමද මේ එයාගේ කොකටේල්ස්ලා බ්‍රීඩ් කරන්නේ. එයා අපිට පෙන්නනවා කිව්ව ජෝඩුව ගැන අපි පොඩි විස්තරයක් බලමු ඊළඟ ක්ලිප් එකේ. මේ තමයි මම ඔයාලට පෙන්වන්න කිව්ව කොකටේල් ජෝඩුව. මෙයාගෙන් කෙනෙක්ට තමා අර අසනීප වෙලා අපි 4-in-1 බෙහෙත් එක පාවිච්චි කරේ. දැන්ට කොහොම හරි මේ දෙන්න සුව තත්ත්වයටපත් වෙලා බ්‍රීඩින් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේ දෙන්න තමයි ඔයාලට දැන් පෙන්වන්න කියන්නේ. අනිත් කට්ටිය නම් බ්‍රීඩින් වෙලා සීසන් වෙන්න ඔක්කොම මේ වෙලා බිත්තර දාලා තියෙන. ඒකින්ද යාලා පෙන්වන්න බෑ. දැන්ට අපිට මේ දෙන්න විතරක් පෙන්වන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති එතන බ්‍රීඩින් බොක්ස් එක තියෙනවා. අපි ඔක්කොම රෙඩි කරලා තියෙනවා යාලට අවශ්‍ය දේවල්. දැනට ඒවට අමතරව තව විටමින් වර්ග ටික පාවිච්චි කරනවා. ඔයාලට පේනවා ඇති ඒක දෙන්න නිරෝගීමත් සතුටින් දෙන්නම ඉන්නවා. එයාලට අපි දෙන්න දැන්ට කැම දෙන අතර දැන්ට දාලා තියෙනවා සම්භවී බජිරි මික්ස් එක. මේ අය දෙනවා අපි යාලට පලා වර්ග දෙනවා. ඊට අමතරව ඔය එක එක දැලි පොතු දාලා තියෙනවා යාලගේ බ්‍රීඩින් වලට අවශ්‍ය අපිට කියන බිත්තර වලට අවශ්‍ය කැල්සියම් වලට දැලි පොතු අපි දාලා තියෙනවා. අය වලට කූඩුවේ ප්‍රමාණය ගැන කතා කරොත් මේ කූඩුව අඩි 6ක් දිගයි, අඩි 4ක් උසයි, අඩි 3මාරක් විතර පල්ලයි. මේ කූඩුවේ මේ දෙන්න විතරයි ඉන්නේ. ඕගොල්ලන්ට පේන නැති එක බ්‍රීඩින් බොක්ස් එකයි ජෝඩුවකට තමයි අපි මේ කූඩුව හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම යකඩ කූඩුව. අය අපි බ්‍රීඩින් බොක්ස් එක යාලට මේ කූඩුවේ බොටන් එකේ ඉඳලා අඩියක විතර පොඩි උසකින් අපි දැලක් දාලා හදලා තියෙනවා. යාලට බ්‍රීඩින් කරන්න අවශ්‍ය ඔක්කොම මේ පහසුකම් ටික සපයලා තියෙනවා. දැන් ඒ දෙන්නත් ලෑස්තිලා ඉන්න අපේ බ්‍රීඩින් වලට අපිට දැක ගන්න පුළුවන් මේල් ඇන්ඩ් ෆීමේල් දෙන්න ඉන්නවා. අද අපිත් එක්ක මේ වීඩියෝ එකට එකතු වෙච්ච දුල්මින් මල්ලිට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ වීඩියෝ එකට එකතු වුණාට. ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදාගත්තට, ඒ වගේම ඔයාගේ දේවල් අපිට කිව්වට, අපේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරාට, ඔයාලට අන්තිම වශයෙන් අපේ ප්‍රොඩක්ට්ස් ගැන කියන්න තියෙන්නේ මොනවද? මට කියන්න තියෙන්නේ මේ ප්‍රොඩක්ට් එක බෙස්ට්ම ප්‍රොඩක්ට් එකක්. මම පාවිච්චි දැන් පාවිච්චි කරන හොඳම ප්‍රොඩක්ට් එක. මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කුරුල්ලෝ හදන ඔයා මේ වීඩියෝ එක බලන කුරුල්ලෝ හදන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා බලන්න ප්‍රොඩක්ට් එක. මේක ලංකාවේ හොඳම ප්‍රොඩක්ට් එකක් කියලා මම රෙකමන්ඩ් කරලා කියන්න පුළුවන්. ඔයාලට වීඩියෝස් වල දකින්න නැති මේ පාට එහෙම කුරුල්ලෝ හදන ඔයාලට ආරාධනා කරනවා මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා බලන්න කියලා මම. ඉතින් බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. thank you.